නමෝ බුද්ධාය. මාතහා යතහානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණං. එකම දරුවෙකු ඇති මවක් එම දරුවාට සෙනෙහවන්ත වන්නේ යම්සේද අන්න ඒ ආකාරයෙන්ම සියලු ලෝක සත්වයන්ට මෙත්සිත පතුරවන්න. ඔබත් එන්න අනුරාධපුර ජේතවන පුදබිමට. මහා මෛත්‍රී දිනය නැවත වරක් එළඹෙන මාර්තු 22 වනදා තවත් එක් ඓතිහාසික ස්වර්ණමය දිනයක් සනිටුහන් කරමින් ඓතිහාසික ජේතවනාරාම පුදබිම තුළ සුවහසක් ජනී ජනයාගේ පහන්සිත් දනවමින් මෙත්සිත පුබුදු කරමින් නැවත වරක් උදාවීමට නියමිතයි. පින්වතුනි, ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සිල්මෑණියන් වහන්සේ, පින්වත් උපාසක උපාසිකාවනි, ප්‍රතිපත්ති පූජාවට අපගේ පසු පරම්පරාව නැඹුරු කරමින් ඒ පසු පරම්පරාවට උතුම් වූ සප්පාය දර්ශනයක් ලබා දෙමින් ගෞතම බුද්ධ ශාසනය තුළ අපගේ මේ දේව මිනිසුන් සහිත ලෝක සත්වයා සමාදන් කරවීම වශයෙන් ප්‍රතිපත්ති පූජාවට නව නැවුම් අර්ථ ඉතු කරමින් අපගේ මේ ඓතිහාසික පුණ්‍ය භූමියෙන් ගන්නා වූ අග්‍රතම ඵලයක් වශයෙන් අපි කල්පනා කළා ගිය වසරේදී මහා මෛත්‍රී දිනය නමින් උතුම් වූ භාවනාමය පින්වන්ත දිනයක් සූදානම් කරන්නට. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා සර්ව රාත්‍රික භාවනා වැඩසටහනක් උතුම් වූ ජේතවනාරාම පුදබිම තුළ සිද්ධ කරන්නට. මේ තුළින් අපගේ ආධ්‍යාත්මික ශාන්තිය උදා කර ගැනීම, ඒ වගේම අපට කර්මස්ථාන මහා ගුරුවරුන්ගේ ඇසුර ලබා ගැනීම, භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනා සිද්ධ කරන්නට මඟ පාදා ගැනීම ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තථාගත අපගේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදය වුණේ මලක් සිමින තරම් කාලයක්. නමුත් ලෝක සත්වයා වෙත මෛත්‍රී දයානුකම්පිත සිත පතුරවනවා නම් ඒ උතුම් වූ පින සැප විපාක ලබා දෙන ඕපදික පින් අතර අග්‍ර වන බවයි. ඒ වගේම අපගේ භාග්‍යතුන් වහන්සේ දවසක් දේශනා කරනවා, මහණෙනි, යම්කිසි වදකයන් පිරිසක් ඔබ ළඟට ඇවිල්ලා දෙපස අත්ඇති කියතකින් ඔබගේ ශරීර අවයවයන් වෙන්වෙන්නට කපද්දී නමුත් ඔබ ඔවුන්ට ද්වේෂ සිතුවිලි මාත්‍රයක් නමුත් ඇති කර ගන්නවා නම් ඔබ මගේ අවවාදය කරන කෙනෙක් නෙවෙයි. ඔහු මගේ අවවාදය අනුශාසනාව පිළිපදින කෙනෙක් නෙවෙයි කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ වචනය උනේ. එනම් පින්වතුනි, භාග්‍යතුන් වහන්සේගේ වචනය කරන්නට නම් මෙත්සිත පැතිරවිය යුතුමයි. ද්වේෂ සිතුවිලි මාත්‍රයක්වත් ඇති කරගන්නේ නැති තරමට අපගේ හෘද සංතානය, චිත්ත සංතානය පිරිසුදු කරගන්නට ඕනේ. අපගේ භාග්‍යතුන් වහන්සේගේ තව අවවාදයක් අපි සිහිපත් කරගත්තොත්, ඒ තථාගත අමාමෑණී ශාන්තිනායක භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කාන්ති පරමං තපෝතිතික්ඛා, ඉවසීමම පරම තපසයි, ඉවසීමම පරම ශාන්තියයි. නහි වේරේන වේරාණ්‍ය, වෛර කරන කෙනා ඒ වෛර කරලා කවදාවත් දින්නේ නැහැ. අවෛරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ, අවෛරයෙන්මයි වෛරය සංසිඳෙන්නේ. එක සනාතන ධර්මයක් කිව්වා. ද්වේසක්කයෝ නිබ්බාන, ද්වේෂය ක්ෂය වීම අමා මහ නිවනයි. බලන්න පින්වතුනි, භාගතුන් වහන්සේ මේ උතුම් වූ මෛත්‍රී ධර්මය ගැන
මොන තරම්නම් වටිනා කියන ධර්මයක් අපිට දේශනා කළාද. ඉතින් අපිට පුළුවන් වුණොත් අපගේ පුණ්‍ය භූමියකට අනුරාධපුර වැනි උතුම් වූ බුද්ධ භූමියකට මහරහතුන් පොළොවේ පය ගහලා මේ මිහිතලය මත ඇවිදලා පාරිශුද්ධ කරපු ඒ පින්වන්ත භූමියකට ඇවිල්ලා චෛත්‍ය රාජන් වහන්සේ නමක් ළඟ ආමිස පින්කම් කරනවා වගේම අපිට පුළුවන්කම ලැබුණොත් දහස් සංඛ්‍යාත පිරිසක් එකතු වෙලා වන්දනා කරලා නික්ම යනවා වගේ ඉන් ඔබට ගිහිල්ලා සෑරජානන් වහන්සේ නමක් ළඟ තුන්යම් රාත්‍රියක් හිත නිවුණු උතුමන් ළඟ මොහොතකට නතර වෙලා මෙත්සිත වඩන්නට භාවනානුයෝගීව ගත කරලා ඒ පින්වන්ත රාත්‍රිය අපගේ ජීවිතයට කුසලයෙන් පිරුණු අග්‍ර වූ කුසලයකින් පිරුණු දිනයක් කරගන්නට දෙවිවරු මොන තරම්නම් සතුටු වේද. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මොන තරම්නම් අපහට ආශිර්වාද දේවිද. අපගේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් ප්‍රශංසා කරපු දෙයක් කළා වේවිද. අන්න ඒ නිසා පින්තුනි අපි මේ දෙවන වතාවට සිද්ධ කරන මේ මහා මෛත්‍රී දින භාවනාවේ පුණ්‍ය කර්මයක ඔබත් එන්න. ඔබ සහභාගී වෙලා මොහොතක් නමුත් මේ සලපතල මළුවේ වාඩි වෙලා භාවනා කළොත් ඔබට රැස් වෙන පින පින්තුනි ඔබට මරණාසන්න මොහොත දක්වා හිත හිතා සතුටු වෙන්න පුළුවන් ස්වර්ණමය දවසක් කරාගේ මොහොත. ඉතින් සිව්වනක් පිරිසෙම සහභාගීත්වයෙන් සිදු කරන මේ පින්කම සවස 4ට ආරම්භ වෙනවා. කවදාද? මාර්තු 22 වෙනිදා. මේ එළඹෙන මාර්තු 22 වෙනිදා. ඒ උතුම් පින්කමට අපගේ ගෞරවණීය ආරාධනාවෙන් වැඩම කරන්නේ අපගේ මහා කර්මස්ථාන ආචාර්යන් වහන්සේ නමක් වන අතිපූජනීය අඟුල්ගමුවේ අරිනන්ද නායක ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි අපගේ කුඩේරියගම ධම්මජීව අපගේ නායක ස්වාමීන් වහන්සේ අපට කමඨහන් දෙන්නට එදාට වැඩම කරනවා. ඉතින් ඔබට පුළුවන් එතුමන් වහන්සේලාගෙන් කමඨහන් ලබාගෙන මේ භාවනාව පිළිබඳ හොඳ දැනුමක් ඇති කරගන්නට, පරිචයක් ඇති කරගන්නට. ඒ වගේම ඔබට පුළුවන් එදාට භාවනාව සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටලු ඉදිරිපත් කරලා ඒ භාවනා අවස්ථාවේදී ඔබගේ ප්‍රශ්න විසඳා ගන්නටත් අපි සුළු හෝ කාලයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උතුම් වූ පින්කම මෙන්න මේ විදිහට අර්ථවත් කරද්දී ඔබට බොහෝ වේලාවක් නිහඬව දහස් සංඛ්‍යාත පිරිසක් සමග මෙත් සිත පතුරවලා මේ විශ්වයට ඔබගේ මෛත්‍රී ශාන්තිය මුදා හැරලා රටේ සාමය සංහිඳියාව ඇති කරන ඔබගේ මෛත්‍රී සාගත සිතුවිලි මේ විශ්වයට මුදා හැරෙන්න අවස්ථාව ලැබෙනවා. පින්වතුනි, ඒ දර්ශනයම මොනතරම් ශාන්ත වේවිද මොහොතක් හිතා බලන්න. ඉතින් මේ උතුම් වූ භාවනාමය දිනයට අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහට ඒ සර්ව රාත්‍රික භාවනා වැඩසටහන සිද්ධ කරලා අපගේ ජීවිතයට අර්ථය උදා කරගන්න. ඉතින් මේ දවසේදී අපිට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන අපගේ බෞද්ධ රූපවාහිනිය, බෞද්ධ රේඩියෝ වගේම පන්සිළු මළුව ඔස්සේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන විකාශය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැමිණෙන සදහැවතුන් සඳහා දන්සැල් මේ දේවල් අපි විසින් සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා කටයුතු කරන යනවා. ඉතින් මේ උතුම් වූ පින්කමේ පාරගත මහා මෛත්‍රී ශ්‍රාවක සංසදය මූලිකත්වයෙන් මේ ලංකා ධර්මතලය තුල මේ ලෝකයේ තුල නොයෙකුත් පින්කම් සිද්ධ කරන පතාක යෝධ පතාක පින්කම් සිද්ධ කරන භාවනා වැඩසටහන් සිද්ධ කරලා ඒ වගේම නොයෙකුත් පින්කම් සිද්ධ කරලා මහා සංඝරත්නය ඇසුරේ හැදෙමින් වැඩෙමින් නොයෙකුත් පින් කරගන්න පුණ්‍ය සංවිධාන අප සමග එකතු වෙලා ඉන්නවා. ඒ අතර අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ආරම්භක වැඩසටහනේ සමගම අපි ආරම්භක වැඩසටහනේ සිටම අප සමග සිටපු සිල් සුවඳා ඉහළ දෙවියයි පුණ්‍ය ව්‍යාපෘති මහතුන් වගේම බෝසත් පාරමිතා පදනම ඒ වගේම බෝසත් විශ්වකර්ම පදනම සසුන්කිත අස්වත්තුම පුණ්‍ය සමූහය ඒ වගේම සමතින් සත් පාරමී පින්වන්ත කල්යාණ මිත්‍ර පිරිස ඒ වගේම පින්කරමු යෝන් සංවිධානය
වහන්සේ පදනම, ශ්‍රී ශාක්‍ය පුත්‍ර පදනම, ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානය, ඒ වගේම සුකෝ පුඤ්ඤස්ස උච්චෝ පින්වත් පිරිස අප සමග අත්වල් බැඳගෙන සිටිනවා. ඉතින් ඒ වගේම මේ උතුම් පින්කම සඳහා ආරම්භයේ සිටම අපිට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබුණා. ඒ පින්වත් රාජ්‍ය අනුග්‍රහයත් අපි මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරමින් කරන්නට ඕනි. ඒ වගේම අපගේ මේ පින්කම් කටයුතු වලදී අපට අනිවාර්යෙන්ම ආශිර්වාද කරපු අපට මේ උතුම් වූ පින්කම් සඳහා සුභාශිංසනය සිද්ධ කරපු අපගේ කරුණීය මහා සංඝරත්නය, විශේෂයෙන්ම මහා නායක මහා ස්වාමීන් වහන්සේලා අපිට ආශිර්වාද කළා. පළවෙනි වැඩසටහනේ සිටම මේ උතුම් පින්කම සඳහා. ඒ වගේම මඨමස්ථානාධිපති අපගේ පල්ලේගම හේමරතන අපගේ නායක ස්වාමීන් වහන්සේ, වගේම ජේතවනාරාම පිම්බිමේ අධිපතිත්වය දරන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ නායක හාමුදුරුවෝ මේ උතුම් පින්කමට අපට බොහෝ මත හිත දුන්නා. ඒ වගේම අපගේ නාරද ස්වාමීන් වහන්සේ තාම හොඳින් අපිට අවසර දීලා මේ උතුම් පින්කම සඳහා අනුග්‍රහය කළා දැක්වුවා. ඒ වගේම ගරුතර මහා සංඝරත්නය නොයෙකුත් ආරණ්‍ය සේනාසන විහාරස්ථාන නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය වැඩම කළා. සිල්මෑණින් වහන්සේලා වැඩම කළා. මගේ නෝනා මහත්මාවරු උපාසක උපාසිකාවන් ආරම්භයේ සිටම මේ උතුම් පින්කම නිසා බොහෝ පින් කරගත්තා. ඉතින් නැවත දවසක් නැවත වතාවක් මේ උතුම් පින්කම මේ උදා වෙන්නේ. ඉතින් පින්වතුනි අපිට මොන තරම්නම් සතුටු වෙන්න පුළුවන්ද? සෑයක් ළඟ තුන්යම් රාත්‍රියක් අපි එකතු වෙලා භාවනා කරන පින්වන්ත දවසක්. ඉතින් මේ දවසට ඔබත් එන්න මේ වතාවක් මග හැර ගන්නට එපා. මේ පුතුම් පින්කම සමග අත්වැල් බැඳ ගන්න ජාති ආගම් ભેදකින් තොරව සිද්ධ වෙන පින්කමක් මේක. ඔබට සම්බන්ධ වෙන්නට මට බැරි නම් ඒ දවස තුල ඔබ නිවසේ සිට හරි මෙත් සිත වඩන්න. අපි මේ පින්කමට සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා සෑම උදෑසනකම මෙත් සිත වඩන පිරිසක් බිහි කරගන්නට. මේ මහා මෛත්‍රී දිනය කියලා කියන්නේ එක දවසකට සීමා වූ දිනයක් පින්කමක් නෙවෙයි. අපි මේ වෙන විට ඉතා පුළුල් මට්ටමින් මේ උතුම් පින්කම ව්‍යාප්ත කරමින් මේ මෙත් සිත වතුර බපුරන උතුම් පින්කමකට මේ ලෑස්ති වෙන්නේ. ඉතින් පින්වතුනි ඒ දවසට ඔබත් එන්න ජේතවන පුදුබිමට මේ ලෝකෙටම මෙත් සිත වතුර ආධ්‍යාත්මික නිහඬ රාත්‍රිය අපි ප්‍රතිපත්ති පූජාවෙන් සමරා ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනේ සිද්ධ කරමු. නමෝ තේ බුද්ධ වීරත්තෝ විප්පමුත්තුස්ස සබ්බදී. මහා කාරුණික වූ ශාස්ත්‍රීය ශාසනික පිළිට ලැබමු. ඒ සඳහා පින්වන්ත ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරනවා. ගෞරවනීය මහා සංඝරත්නය ඒ පාකමල් නැමද ආරාධනා කරනවා මේ උතුම් පින්කමට වැඩම කරත්වා. ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරත්වා. කරුණාබර සිතින් වැඩම කරත්වා. සිව්වනක් පිරිස එක මළුවක එක මොහොතේ එක මිටට මෙත් වඩමු. සෑම දිනාටම පෙරවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු.